අපි දැන් බලමු තව PHP ප්‍රෝග්‍රෑම් ටිකක් රන් කරගෙන අපේ ලෝකල් හොස්ට් එකේ මෙතනදී ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයගලන්ගේ සර්වර් එක ස්ටාර්ට් කරගන්න ඕනි. ඔයගලන්ගේ තියෙන්නේ WAMP සර්වර් නම් WAMP සර්වර් එක ස්ටාර්ට් කරගන්න. එහෙම නැත්නම් exam සර්වර් එක තියෙනවා exam සර්වර් එක ස්ටාර්ට් කරගන්න. මෙතනින් මොකක් හරි මේ Apache MySQL කියන දෙකෙන් එක කොළ පාට වගේ වෙලා නැත්නම් මෙතන error එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කහ පාට වගේ වෙලා තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක විසඳ ගන්න නම් ඕගොල්ලෝ බලන්න ඔයගලන්ගේ error එකක් පෙන්නනවා නම් ඒ error එක පොඩ සර්ච් කරලා බලන්න. එහෙම නැත්නම් මේක reinstall කරලා බලන්න. හරි අපි යමු මේ සර්වර් එක ස්ටාර්ට් කරගෙන අපේ htdocs ෆෝල්ඩර් එකට exam කියන ෆෝල්ඩර් එකේ htdocs කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ ෆෝල්ඩර් එකේ තමයි අපේ හැම වෙබ්සයිට් එකක් හදනවා, වෙබ් පේජ් හදනවා, සේරම මෙතෙන්ට තමයි අපි සේව් කරගන්නේ. අපි මෙතනදී new ෆෝල්ඩර් එකක් ගමු. මම දැන් ප්‍රැක්ටිස් කියලා එකක් දාන්න. හරි මේකට තමයි දැන් අපි දැන් මෙතනින් ඉඳන් කරන හැම PHP ෆයිල් එකක්ම සේව් කරන්නේ මෙන්න ප්‍රැක්ටිස් කියන ෆෝල්ඩර් එකට. හරි අපි ටෙක්ස්ට් පෑඩ් එකක් ගමු. ඔයගලන්ට කැමති එකක් ගන්න පුළුවන්. notepad++ මම මෙතන පාවිච්චි කරනවා. ඔයගලන්ට Visual Studio Code ගන්න පුළුවන්. එහෙම නැත්නම් Sublime Text ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම මෙතනදී notepad++ එක පාවිච්චි කරනවා. හරි අපි පළවෙනි PHP ප්‍රෝග්‍රෑම් එක කොහොමද ගන්න කියලා බලමු මෙතන. මෙතනින් මම ගන්නවා ඉස්සෙල්ලා මගේ PHP එකේ ඉන්ෆෝමේෂන්, ඒ කියන්නේ ඉන්ෆෝ එක, PHP version එක, ඒ වගේම තව තියෙන මේ ඉන්ෆෝමේෂන් ටික ගන්න මම මෙතනදී පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා මෙන්න මේ විදිහට. මම ඉස්සෙල්ලා මේව සේව් කරගෙන ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා මේක සේව් කරගන්න ඕනේ exam කියන ෆෝල්ඩර් එකේ htdocs කියන ෆෝල්ඩර් එක ඇතුළට. දැන් ඒකෙත් අපි හදාගත්තා practice කියලා ෆෝල්ඩර් එකක්. මෙන්න practice කියන ෆෝල්ඩර් එකට මම දෙන්න 1.php කියලා. හරි දැන් අපි මේකේ තමයි අපේ කෝඩ් එක ලියන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම අපේ PHP version එක සහ වෙනත් තියෙන information ටික ගන්න හැටි බලමු. PHP install කරලා තියෙන version එකට අනුව. මේක කොල් ලියන්න ඕනේ PHP info කියලා. හරි කල මේක සේව් කරන්න. ඊට පස්සේ ඔයගලන්ගේ මොකක් හරි browser එකක් open කරගන්න. හරි අපිට පුළුවන් මෙයාව දැන් අපේ address එක මේ විදිහට දෙන්න ඕන localhost. දැන් මෙතන අපි සේව් කරලා තින්නේ practice කියන folder එක ඇතුලේ 1.php කියන එක. මෙතෙන්ට අර මේ htdocs කියන folder එක path එක set කරද්දී දෙන්න ඕනි නැහැ. practice කියලා දෙන්න. practice 1.php. හරි මේ තියෙන්නේ අපි මේ ලියු ෆන්ක්ෂන් එකට අදාළව මෙන්න මේ PHP info කියන ෆන්ක්ෂන් එකට අදාළව ආපු රිසල්ට් එක තමයි මේ තියෙන්නේ. හරි අපිට මේකේ සිස්ටම් එක බලා ගන්න පුළුවන්. තමන්ගේ සිස්ටම් එක මොකද්ද? ඒකේ මේක බිල්ඩින් ඩේට් එක මොකද්ද? ඒ වගේම කම්පයිල් එක වැඩ කරන්නේ මොකද්ද? Visual C++ ආකිටෙක්චර් එක ඒ වගේම ඒකම තව ගොඩක් මෙතන ඉන්ෆෝමේෂන් හම්බෙනවා අපේ PHP version එක, Apache server version එක. ඒ වගේම මෙතන අපි පාවිච්චි කරන port එක. මේ port 80 තමයි local host එක access කරන්නේ. දැන් අර WAMP server එක එහෙම install කරද්දී ප්‍රශ්නයක් එන්නේ මෙන්න port 80 හින්දා. මොකද Skype එකත් පාවිච්චි කරන්නේ port 80. එතකොට WAMP server එක install කරද්දී ඔයගලන්ට පොඩි error එකක් එනවා. මෙන්න මේ port 80 දෙකම පාවිච්චි කරන්න ගියාම. තව ගොඩක් ඉන්ෆෝමේෂන් ඕගන්ට බලා ගන්න පුළුවන්. සෑහෙන ඉන්ෆෝමේෂන් ප්‍රමාණයක් තියෙනවා. PHP info කියන එකෙන් මෙන්න මේ කියන විස්තර ටික සේරම අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ වර්ගමූලය. වර්ගමූලය අපිට හොයාගද්දී PHP වලදී හම්බ වෙනවා මේ ටිකක් වෙනස් කෝඩ් එකක්. ඒ කියන්නේ මේක PHP වලින්ම ප්‍රීඩිෆයින් එකක්.
SQRT කියලා තමයි මෙතන අපි මේ පාවිච්චි කරන්නේ. කියන්නේ square root කියන එක. ඒක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට අපි PHP ෆයිල් එකක් හදාගමු. මම මේව සේව් කරගන්නවා 2.php කියලා. හරි මෙතනදී මට පුළුවන් මේ ස්ක්වයර් එක බලන්න. අපි මේකට ගන්න ඕනි ඩොලර් මාක් එකත් එක්ක වේරියබල් එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් කෙලින්ම මෙන්න මේ SQRT කියන එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය වැලියු එක මෙතෙන්ට දෙන්න. හරි මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මේවා මේ විදිහට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ උඩු කොමා නැතිව දෙන්නත් පුළුවන්. හරි අපි බලමු 2.php එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට තමයි මේ අපේ ආන්සර් එක ආවේ 20 වර්ගමූලය. මෙන්න මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. අපි මෙතන 100 වගේ අගයක් දාලා බලමු. හරි 100 වර්ගමූලය 10යි කියලා මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ PHP වලදී SQRT කියන ෆන්ක්ෂන් එක කෝල් කරලා අපිට පුළුවන් මේ ඕනම සංඛ්‍යාවක තියෙන වර්ගමූලය කීයද කියලා හොයාගන්න. ඒක ටිකක් විශේෂ දෙයක්. මොකද සමහර වෙලාවට මේ ස්ක්වයර් රූට් එක හොයන්න අපිට එනවා අපේ වෙබ්සයිට් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි මෙතඩ් එකක මොකක් හරි ප්ලැට්ෆෝම් එකක මොකක් හරි අවස්ථාවකදී මෙන්න මේක පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. හරි ඊළඟ එක මම මේකෙම කරන්න. දැන් අපිට මොකක් හරි ටෙක්ස්ට් එකක් එන්ක්‍රිප්ට් කරගන්න ඕන. එන්ක්‍රිප්ෂන් එකක් කරගන්න ඕන. හරි එන්ක්‍රිප්ෂන් ඒ කියන්නේ මෙන්න මේ එන්ක්‍රිප්ෂන් එකක් කරගන්න ඕන නම් එන්ක්‍රිප්ෂන් එකේදී වෙන්නේ දැන් අපි මොකක් හරි ඩේටා එකක් දානකොට ඒ ඩේටා එක අපිට කියන්නේ වෙන බලන කෙනෙක්ට වෙනස් කළා අඳුරගන්න බැරි වෙන්න කරන මෙතඩ් එකක් තමයි එන්ක්‍රිප්ෂන් එකක් කියන්නේ. අපි බලමු මෙයා කරන හැටි. ඒ කියන්නේ දැන් මම 5 කියලා අගයක් දැම්මොත් ඒක ඒ ඩේටා එක මැදදී කිසිම කෙනෙක්ට අඳුරගන්න බැරි වෙන්න එන්ක්‍රිප්ට් කරන්න පුළුවන්. හරි අන්න ඒක තමයි මෙතනදී කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම වේරියබල් එකක් හදාගමු. මෙන්න මේ විදිහට මම මේකට ස්ට්‍රිං ටයිප් එකක් දෙන්නම්. මම මේකට මගේ channel එකේ නම දෙන්න. හරි දැන් මෙයාව එන්ක්‍රිප්ට් කරන්න පුළුවන් අපිට තවත් වේරියබල් එකක් හදලා මෙයාව එන්ක්‍රිප්ට් කරලා එයාට ඒක සේව් කරගෙන අපිට ඒකේ තියෙන අගය print කරගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ. හරි මේවා ගොඩක් අවශ්‍ය වෙන තැන් තියෙනවා. ඒ හින්දා මේවා ගොඩක් වැදගත් කොටස්. මේ කියන්නේ මේ PHP පටන් ගන්න කෙනෙක්ට ගොඩක්ම වැදගත් වෙනවා. හරි මෙතනදී මම තව වේරියබල් එකක් හදා ගන්නම්. x කියලා මම හදා ගන්නවා. මෙන්න මේ MD5 එකකින් වෙන්නේ මෙන්න මෙතන අපි දැන් මේ ටෙක් ෆ්‍රේම්වර්ක් කියලා දීපු මේ ස්ට්‍රින්ග් එක ටෙක්ස්ට් ටික අපිට අඳුර ගන්න බැරි වෙන වෙනස් කරනවා. හරිද දැන් මං ඉස්සල්ලාම මේ ඒකේ ඒ කියන එක්කෙනාගේ වැලව් එක ඔයාලට print කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට අපි browser එක ගිහලා refresh කරගමු. දැන් ටෙක් ෆ්‍රේම්වර්ක් කියලා මට මේ විදිහට පෙන්නනවා. දැන් මම මෙතන පාවිච්චි කරනවා echo එක $x. දැන් ඔයාලට මේක අඳුර ගන්න බැරි වෙන්න එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නේ. මේක කිසි කෙනෙකුට දැන් අඳුර ගන්න බෑ. මේක ගොඩක් සිකියුරිටි වලදී ගොඩක් වැදගත් වෙනවා. මෙන්න මෙයාව එන්ක්‍රිප්ට් කරගෙන තියෙනවා. මෙන්න මේ වගේ ටෙක්ස්ට් එකක් විදිහට. හරිද? මෙයාව මේ අපිට දැන් කිසිම විදිහකින් අඳුර ගන්න බෑ. මොකද්ද අපි මේ දාලා තියෙන වැලියු එක මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැන් අඳුර ගන්න බෑ. හරිද? දැන් අපි බලමු මේක මම තව ටිකක්
කියන එක තමයි මෙන්න මේ විදිහට එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. හරි. ඒතකොට MD5 කියන එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ එන්ක්‍රිප්ෂන් වැඩේට. තවත් ගොඩක් එන්ක්‍රිප්ෂන් මෙතඩ් තියෙනවා. ඒව ගැනත් කතා කරමු අපි. අපි දැනට ඉස්සරහට ඊළඟ කොටසට යමු. අපි කොහොමද PHP වලදී ෆන්ක්ෂන් එකක් හදාගන්නේ කියලා තමයි මෙතනදී බලන්න යන්නේ. ෆන්ක්ෂන් එකක් හදාගන්නකොට ඔයන්ට අවශ්‍ය වෙනවා ෆන්ක්ෂන් එකට නේම් එකක් දෙන්න. හරිද? කියන්නේ අපිට පුළුවන් මේකට user dependent functions හදන්න පුළුවන්. ඒ වගේම මේ සිස්ටම් එකෙන් හදලා තියෙන කියන්නේ PHP වලින් තියෙන function අපිට call කරගන්න පුළුවන්. අපි බලමු user defined function එකක් කොහොමද වැඩ කරගන්නේ කියලා. හරි. මම මේකට දාන්නම්. ඕකේ. මෙතනදී අපි ඉස්සෙල්ලාම ෆන්ක්ෂන් කියලා මෙතනදී ලියා ගන්න ඕන. ඉතින් ෆන්ක්ෂන් කියලා ලියලා අපිට පුළුවන් ෆන්ක්ෂන් එකට නේම් එකක් දෙන්න. හරි. දැන් මම හිතමු අපි දෙමු මේකට ටෙක්ස්ට් කියලා. ඔයාලට කැමති එකක් මේකට දෙන්න පුළුවන්. හරි. ෆන්ක්ෂන් එකක් කෝල් කරන්නේ මෙන්න මේ විදිහට. ෆන්ක්ෂන් කියලා දීලා ෆන්ක්ෂන් එකට නේම් එකක් දෙන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට බ්‍රැකට්ස් දෙකක් ඕපන් කරලා ක්ලෝස් කරලා දාන්න ඕනේ. මේවා ඇතුළටත් දෙන්න පුළුවන් ආගියුමන්ට්ස් තියෙනවා. ඒව ගැන දැම්ම හිතන්න එපා. මේක මේ විදිහට තමයි ෆන්ක්ෂන් එකක් සරලව හදාගන්නේ. ඒකලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ බ්‍රැකට්ස් දෙකක් ඇතුලේ. හරිද? බ්‍රැකට්ස් දෙකක් ඇතුලේ මේ ෆන්ක්ෂන් එක කෝල් කරාම වෙන්න ඕනේ මොකද්ද කියලා අපිට ඩිස්ප්ලේ කරන්න හදන්න පුළුවන්. දැන් අපි හදමු මේක ටෙක්ස්ට් ටයිප් එකේ මොන හරි පෙන්වන්න ඕන නම් මම දෙන්නම් මේ විදිහට hello world කියලා. හරි. දැන් මේ ටෙක්ස්ට් කියන ෆන්ක්ෂන් එක කොහෙදි හරි කෝල් කරොත් හරිද අපේ වෙබ්සයිට් එකේ වෙන්න පුළුවන් කොහේ හරි මේක කෝල් කරවුවොත් my text කියන ෆන්ක්ෂන් එක ඔයගොල්ලන්ට print වෙන්න ඕනි මෙන්න මේ hello world කියන එක. මේව සේව් කරගමු. ඒකලා අපි යන් වෙබ්සයිට් එකේ මේ 2.php කියන එකමයි තාම මම පාවිච්චි කරන්නේ. ඔයාලා මෙතන මුකුත් පෙන්වන්නේ නැහැ මොකද අපි මෙයාව එළියට ගත්තේ නැති හින්දා. කියන්නේ ෆන්ක්ෂන් එක කොහොත් කෝල් වෙලා නැහැ. හරි. එතකොට මෙතනදී මෙයා කොහේ හරි තැන කෝල් වුණොත් hello world කියන එක තමයි print කරලා පෙන්නන්නේ. ඉතින් දාමු call the function. හරි මේ ඔක්කොම comments. දැන් මම text කියලා දුන්නේ මෙන්න මේක මේ විදිහට තමයි call කරන්නේ. හරි. දැන් මේ කියන function එක අපි මෙතනින් හදාගත්ත function එක අපි මෙන්න මේ විදිහට call කරගෙන තියෙනවා. දැන් මෙයාව refresh කරලා බලමු කොහොමද පෙන්වන්නේ කියලා වෙබ්සයිට් එකේ. දැන් hello world කියලා අපිට පෙන්නවා. මෙහෙම පෙන්නවෙ මෙන්න මෙයාගේ අගය තමයි. කියන්නේ මේ ෆන්ක්ෂන් එකේ තියෙන දේවල් ටික තමයි දැන් මේ පෙන්වන්නේ. දැන් අපි හිතමු තවත් මොන හරි මේකට දාගමු. welcome කියලා දාගමු මෙන්න මේ විදිහට. මෙයාට බ්‍රේක් එකක් දාලා. හරි. දැන් මේ ෆන්ක්ෂන් එකේ තියෙන දේවල් තමයි අපිට ෆන්ක්ෂන් එකක් කෝල් කරාම පෙන්වන්නේ. දැන් මෙතනදී කෝ කියලා දුන්නට වැඩක් නැහැ. ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ නැතිව අපිට කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට තියෙන්නේ හරි අපි දෙමු ෆන්ක්ෂන් එකකට පැරාමීටර් එකක් පාස් කරගන්න. දැන් අපි මෙච්චර දැන් මේ විදිහට ෆන්ක්ෂන් එකක් දුන්නට මේ ෆන්ක්ෂන් එකේ මුකුත් අපි ඇතුළට දුන්නේ නැහැනේ. හරිද? මෙන්න මෙතෙන්ට කිසිම පැරාමීටර් එකක් දුන්නේ නැහැ. කියන්නේ පැරාමීටර් එකක් මේක ඇතුළට දෙන්න පුළුවන් මේ වැලියු එකක්. හරිද? මේ වැලියු එක දුන්නාම මේකේ වෙන දේ මෙතෙන් කියන්නේ මෙතන ෆන්ක්ෂන් එකේ වෙන දේ මෙතනින් වේරියබල් එකක් හදලා ඒ වේරියබල් එකට පිටින් අගයක් හදලා අපිට පුළුවන් ඒක එකතු කරන්න හරි අඩු කරන්න මොනවා හරි ඕනම දෙයකට පාවිච්චි කරන්න. අපි යමු අලුත් PHP ෆයිල් එකකට. මම මේව සේව් කරගන්නවා 3.php කියලා. හරි. දැන් මෙතනදී මම කරන්න යන්නේ ෆන්ක්ෂන් එකක් මම මෙහෙම හදාගන්නවා. ෆන්ක්ෂන් එකක් හදාගන්න අපි sum කියලා. හරි. ඒකට මම දෙනවා variable එකක් a$b. හරි. දැන් අපි මේක දුන්නේ මෙන්න මේ වරහන් දෙක ඇතුලේ. ඊට පස්සේ අපි කරන්න ඕනි $y හරි මොකක් හරි එකක් අපි තවත් මේකක් හදාගෙන
මෙන්න මේ $a කියන variable එකයි b කියන variable එකයි මෙතෙන්ද එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් answer is මෙතනින්ම දෙන්න පුළුවන් $y කියලා. මෙතනදී දැන් වෙන්නේ අපි ෆන්ක්ෂන් එක කෝල් කරනකොට අපිට පුළුවන් මේ දෙන්නට කැමති values දෙකක් මේ assign කරන්න. හරි දැන් අපි sum කියන ෆන්ක්ෂන් එක මෙතනදී කෝල් කරගද්දි මම a වලට 10ක් දෙනවා b වලට 20ක් දෙනවා. දැන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් අපිට answer is 30 කියලා වෙනවා. හරි ඒක උනේ දැන් ඔයගලන්ට පැහැදිලිව පේනවා මෙතන sum 10 කියන්නේ මේ a වලට දීපු අගය 20 කියන්නේ මෙන්න මේ b වලට දීපු අගය. එතකොට මෙන්න මේ දෙන්නව එකතු කරන්න කියලා තමයි අපි මේ ෆන්ක්ෂන් එකක් හදාගත්තේ. මෙතනදී මේ a වල අගයයි b වල අගයයි එකතු කරගෙන මෙන්න මේ y කියන අගයට y කියන variable එකට මේ දෙන්නගේම අගයන් වල එකතුව අපි දා ගන්නවා. ඊට පස්සේ එකෝ answer is $y කියන්නේ මේ y වල තියෙන අගය. හරි y වල තියෙන value එක අපිට මෙන්න මේ විදිහට print කරලා පෙන්නන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතන අපි දීලා තියෙනවානේ මෙන්න මේ දෙන්නගේ අගයන් දෙක තමයි මෙන්න මෙතනදී අපි දෙන්නේ. හරි මේක sum විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ට කැමති name එකක් මෙතනට දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන කැමතිම මේ operation එකක් දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෙහෙම දෙන්න තැනකදී මෙන්න මේ විදිහට variables දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් අපේ ෆන්ක්ෂන් එකේ දෙන්න තැනකදී අනිවාර්යෙන් ෆන්ක්ෂන් එක කෝල් කරද්දී ඒකට අගයන් දෙකක් දෙන්න ඕනේ. එක්ක මේක අපිට ඉන්පුට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි දෙකක් values දෙකක් assign කරලා තියන්න ඕනේ. මම හිතන එක පැහැදිලි ඇති කියලා ඔයගොල්ලන්ට. අපි යමු ඊළඟ කොටසට. දැන් මම මෙතනදී කියලා දෙන්නම් තවත් ෆන්ක්ෂන් එකක් හදාගන්නකොට අපිට පුළුවන් values කීපයක් දෙන්න. හරි දැන් අපි මෙතනදී කරවුවේ ෆන්ක්ෂන් එකක් හදාගත්තා. ඒ ෆන්ක්ෂන් එකට variable දෙකක් හදාගෙන ඒ variable දෙකේ අගයන් දෙක තවත් මේ variable එකකට දාලා මේ දෙන්නගේ එකතුව මෙයාට අරගෙන අපි මෙන්න මෙයාට එන ගැන්ඩොල y එකට එන අගය මෙතනදී print කරගත්තා. හරි මේකනේ දැන් මෙතන උනේ. දැන් මේකට මම තව එක ස්ටෙප් එකක් වැඩි කරනවා. හරි මම මෙතෙන්ට දෙන්න sum මෙන්න මේ විදිහට. බලමු මොකක්ද දෙන answer එක කියලා. answer is 19 කියලා වෙලා තියෙනවා. දැන් මේක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයා ඉස්සෙල්ලාම දීපු අගයන් දෙක තියෙනවනේ. මෙන්න මෙයාව එකතු කරගෙන මෙයාට දා ගන්නවා. හරිද? ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට ඇවිල්ලා බලනවා මෙන්න මෙයාගේ අගයන් දෙකත් එකතු කරගෙන ආයෙත් මෙන්න මෙතනින් print කරලා පෙන්නනවා. හරි මෙන්න මේක තමයි මෙතනදී වැඩ කරලා තියෙන්නේ. කියන්නේ 30යි කියන්නේ 10යි 20යි එකතුවත් පෙන්නලා තියෙනවා. ඒ වගේම 40යි 50යි එකතුවත් මේ විදිහට පෙන්නලා තියෙනවා. හරි. අපි ඊළඟ කොටසට යමු. මෙතනදී අපි කතා කරන්න යන්නේ දැන් අපි හිතමු අපි ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා. මේ ෆන්ක්ෂන් එකට ෆොන්ට් කලර් එකක් දෙන්න ඕනේ. ෆොන්ට් කලර් එකක් දීලා අපිට ඒ කියන්නේ මොකක් හරි values දෙයක් එකතු කරගන්න, බෙදන්න, ඒ වගේ දෙයක් කරගන්න ඕනේ. මේකට සමානව දැන් මෙන්න මෙතනින් දෙන answer is කියලා දීලා තියෙනවා. මෙන්න මෙයාට කලර් එකක් දෙන්න ඕනේ. මෙයාගේ ෆොන්ට් එකේ size එක ටිකක් වැඩි කරගන්න ඕනේ. H1 වගේ size එකකින් දෙන්න පුළුවන් අපිට මෙයාව. බලමු කොහොමද කරන්නේ කියලා. මෙයා මම for.php කියලා සේව් කරගන්නවා. හරි. අපි ෆන්ක්ෂන් එකම කෝල් කරමු මේ විදිහට. ෆන්ක්ෂන් මම මෙතන දාන්නම් test කියලා.
එකට අපි දෙමු x and y. හරි මෙතනදී මම හදාගන්නවා a කියලා තවත් වේරියබල් එකක්. ඊට පස්සේ මම බලනවා $x වලයි $y වලයි රිමයින්ඩර් එක. හරිද? ඊට පස්සේ බලමු $x වලයි $y වලයි බෙදලා එන උත්තරේ ඊයේද කියලා. හරි. මෙතනදී මම එක එකක් දාගන්නවා මෙන්න මේ විදිහට. මට ඕනි මේකේ ෆොන්ට් සයිස් එක H1 වලින් දෙන්න. ඒ වගේම ෆොන්ට් කලර් එක දෙන්න ඕනි. අපි දෙමු රෙඩ් වලින්. ඊට පස්සේ මෙතනින් මට අවශ්‍ය වෙන අවුට්පුට් එක මම මේ විදිහට ලියා ගන්නවා. answer is $a font color එක අපි close කරගමු. හරි ඊට පස්සේ අපි මෙයාව break එකක් කරගමු. හරි මෙතනින් මම ආයෙ දා ගන්නවා font color එකක් blue කියලා දාගමු. මෙන්න මේ විදිහේ color picker එකක් පාවිච්චි කරලා ඔයගන්න පුළුවන් codes පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු red වලට අවශ්‍යයි කියලා ගන්න අපිට. එහෙමනම් red වලට දාලා තියෙන code එක මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන්. ඒකල අපිට අවශ්‍ය තැනට code එක paste කරාම ඒ color එක ගන්නවා. හරි එහෙම නැත්නම් මෙහෙම වචනෙන් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මෙයාට අපි දෙමු answer is කියලා $b. මම මෙයාගේ font color එක close කරගෙන H1 එක close කරගන්න. හරි. දැන් අපි යමු මෙතන මේ දෙන්නට values දෙයක් assign කරන්න ඕනේ. දැන් අපි test කියන එක කෙනාට ගත්තේ. test කියන එක කෙනාට අපි දෙමු 10 15 මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ සේව් කරගෙන මේව රන් කරගමු. අපි 4.php කියලා උතෙන් එකක් හදාගත්තා. එහෙනම් එයාට අපි දෙමු මේක 4.php. හරි මෙන්න මේ විදිහට දැන් ඇවිල්ලා තියෙනවා. red වලිනුයි blue වලිනුයි දෙකෙන්ම ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගන්ට පුළුවන් මේ color codes පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් color එකේ නම පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ගොඩක් ලොකු ඇඩ්වාන්ස් වැඩ කරද්දි color codes තමයි ගොඩක් වට පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගන්න පුළුවන් HTML color picker කියලා. එහෙම නැත්නම් W3 school එකේ තියෙනවා colors වල codes. එහෙම ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට තමයි අපේ answer එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ටිකක් ලොකු අකුරෙන් තියෙන්නේ H1 වලින් දීපු හින්දා අපි මට H6 වගේ දුන්නොත් මේව සෑහෙන්න පොඩි වෙනවා. හරි මෙන්න මේ විදිහට පෙන්වනවා. හරි දැන් මම හිතනවා මේක මේ ෆන්ක්ෂන් එකක් කෝල් කරගන්න විදිහ ඔයගොල්ලන් හොඳට පැහැදිලි ඇති කියලා. අපි තව බලමු මොකක් හරි ඒරියා එකක්. ඒ කියන්නේ වර්ගඵලය. හරි වෘත්තයක වර්ගඵලය ගන්න හැටි. වෘත්තයක වර්ගඵලය ගන්නකොට අපිට අවශ්‍ය වෙනවා මේක අපිට එක රූලෙන් ඉවර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ටෙප්ස් කීපයකින් කරන්නත් පුළුවන්. PHP ෆයිල් එකක් හදාගන්න. හරි මෙන්න මෙතනදී මම ෆන්ක්ෂන් එකක් හදාගන්නවා. හැමතිස්සෙම මේ ෆන්ක්ෂන් හදාගෙන වැඩ කරද්දි තමයි ලේසි. මොකද normally PHP කරනට වැඩිය ෆන්ක්ෂන්ස් හදාගෙන ඒවා අවශ්‍ය තැනට කෝල් කරගෙන පාවිච්චි කරද්දි තමයි PHP වල මේ ගොඩක්ම ලේසි වෙන්නේ. ඉතින් ෆන්ක්ෂන්ස් වලින් වැඩ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම මෙතන area කියලා දෙනවා. $r කියන්නේ මම මේකේ array input කරන්න ඕනේ. හරි.
මම මෙතෙන්ට දෙන්නම් C area circle area කියලා මෙතෙන්ටම area කියලා දෙන්න. හරි. ඉස්සෙල්ලා අපි ගන්නවා මෙන්න මේ විදිහට. 5 වලගේ අපි හදා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙයාව ගුණ කර ගන්න ඕනි $r $r වලින්. ඊට පස්සේ අපිට පුළුවන් කො අපි ඉස්සෙල්ලාම දෙමු අපේ array කීයද කියලා radius is $r. ඊට පස්සේ අපි දෙමු අපේ මේ area එක කීයද කියලා. area is මෙතෙන්ට දෙමු මෙන්න මේ area කියන එක. හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙයාට value එකක් දෙන්න. දැන් මෙන්න මෙතනදී function එක call කරමු මෙන්න මේ විදිහට. මම මෙයාට දෙන්න 7ක්. හරි. මෙයාව run කරගමු. .php radius එක 7යි අපේ area එක 154 කියලා ඉවිලා තියෙනවා. හරි. එතකොට මේක ඕලන්ට තේරෙන්න ඇති කියලා මම හිතනවා. මෙතනදී මේ තව එකක් කියන්න ඕනි. ඔයගොල්ලෝ මේවා මේ mathematical පාවිච්චි කරනකොට මෙතනදී මේ operators පාවිච්චි කරනකොට හොඳ සැලකිලිමත් වෙන්න. මේක ඉස්සෙල්ලාම වැඩ කරන්නේ වරහන් තියෙන ඒවා. ඊට පස්සේ ගුණ කිරීම, බෙදීම, ඒ විදිහට පිළිවෙලක් තියෙනවා. ඕඩර් එකක් තියෙනවා. ඒ ඕඩර් එකට තමයි වැඩ කරන්නේ. මොකද සමහර තැන්වලදී ගොඩක් errors එන්න හේතුව වෙන්නේ අර මේ ඔය කියන ඕඩර් එකට වැඩ කරන්නේ නැති හින්දා. හරි අපි යමු තවත් ඒ වගේම ගානකට. හරි දැන් අපි බලමු array එකක් හදාගන්න හැටි. දැන් මම array එකක් හදාගන්න විදිහ මෙතනදී කලින් කිව්වා ඔයගොල්ලන්ට ලේසි විදිහට හදාගන්න පුළුවන් කියලා. මෙතනදී අපි තවත් ටිකක් වෙනස් විදිහට අපි array එක හදාගමු. ඒ කියන්නේ දැන් අපි කලින් කිව්වේ මේ array එක හදාගන්න පුළුවන් කියලා මේ brackets දෙකක් දීලා ඒ විදිහට පුළුවන් කියලා. මෙතන ටිකක් වෙනස් විදිහට ගමු. හරි මම ගන්නවා මේක 6.php කියලා. මෙතනින් මම array එකක් හදාගන්නවා. හරි මේ array එකේදී මම ගන්නේ weekdays ටික ගමු අපි. මේක 0 වලින් පටන් ගන්න හේතුව තමයි array එකක index එක පටන් ගන්නම තියෙන්නේ 0 වලින්. කියන්නේ ඔයගොල්ලෝ arrays දැන් මම කලින් කරවුවා. එතන ඔයගොල්ලෝ මම පැහැදිලි කරලා දුන්නා මේ බිඳුව කියන්නේ මොන වගේ විදිහට වැඩ කරන්නේ. ඒ වගේම array එකක index එක මොකද්ද? element එක මොකද්ද? දැන් මේවා elements. හරි. මේවා elements මේක ඇවිල්ලා index එක. ඒ කියන්නේ array එක තියෙන location එක කියලා මතක තියාගන්න. memory location එක. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙත් මේ weekdays කියලාම ගන්න. මම මෙයාට දෙන්නම් 1 කියලා. හරි. දෙවෙනි location එක ගමු. මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. දැන් මේ array එකේ size එක වෙන්නේ 4යි. size එක 4යි. index තියෙනවා 3 වෙනකම්. බිඳුවේ සිට 3 වෙනකම්. දැන් මෙහෙම array එකක් අපි කොහොමද අපේ website එකට out ඒ කියන්නේ location එකක තියෙන යම්කිසි array එකේ තියෙන value එකක් අපේ website එකට කොහොමද මේ පෙන්වන විදිහ හදාගන්නේ කියලා අපි බලමු. බලමු මේ echo කියන එක පාවිච්චි කරලම
අර දැන් මේ විදිහට අපිට පුළුවන් අපේ array එක මේ print කරලා පෙන්නන්න. දැන් මේ දෙක කියලා මෙතන තියෙන්නේ අපිට අවශ්‍ය location එක. h1 එකකින් opening tag එක මෙතනින් close කරනවා. හරි ඊට පස්සේ මේක save කරගමු. refresh කරගෙන බලමු 6.php එක කොහොමද වැඩ කරන්නේ කියලා. අර ඔයගොල්ලන්ට පෙන්වනවා වෙන Wednesday කියලා ටිකක් ලොකු අකුරෙන් print වෙලා පෙන්නනවා. ඒකට හේතුව තමයි h1 එකකින් අපි මේක දීපු හින්දා. හරි h1 එකකින් මේක දීපු හින්දා තමයි මේක මේ විදිහට වැඩ කරන්නේ. හරි අපි for loop එක කතා කරලා එතනින් කතා කරමු මේ set එකම print කරගන්න හැටි කොහොමද කියලා. මේක ඉස්සරහට කතා කරනවා මම. දැනට යමු ඊළඟ කොටසට. හරි array එකක් හදන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමයට මම කලින් කියලා දුන්නා. මම ආයෙත් මේක කියලා දෙන්නම් ඔයාලට. මෙතනදී වෙන්නේ අපිට පුළුවන් දැන් මේක අපි locations දීලානේ ගත්තේ. අපි කලින් කියලා දුන්නා locations දෙන්නේ නැතිව weekdays කියලා දීලා මේකට අපි array කියලා පෙන්වන්න ඕනි. ඊට පස්සේ මේකට අදාළව මෙන්න මේ විදිහට අපිට දෙන්න පුළුවන් අපිට අවශ්‍ය values ටික. දෙමු Monday, Tuesday, Thursday and Friday. හරි මෙන්න මේ විදිහට දීලා අපිට පුළුවන් අපිට අවශ්‍ය ලොකේෂන් එක ලොකේෂන් එක දාලා echo එකක් දීලා print කරගන්න. බලමු refresh කරලා wait. okay දැන් මේක සාමාන්‍ය මෙයාගේ අගේ මේක මේ print කරලා පෙන්නනවා. අපිට var dump එක දාලා ඕනනම් බලන්න පුළුවන් $weekdays කියන එක්කෙනාව කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට දැන් තේරෙනවා zero location එකේ තියෙන්නේ මොන් කියන එක්කෙනා string type එකකින් strings තුනක් පාවිච්චි වෙලා තියෙනවා. එක කියන තැන තියෙන්නේ TUE Tuesday කියන එක්කෙනා. හරි මෙන්න මේ විදිහට තුන දෙක කියන තැන තියෙන්නේ wed කියන එක Wednesday කියන එක්කෙනා. අන්න මේ විදිහට locations දාලා බලා ගන්න පුළුවන්. අපිට හදාගන්න පුළුවන් තවත් arrays විදිහක් තියෙනවා. මෙන්න මේ array එකකදී අපිට පුළුවන් යම් කිසි නමක් දීලා ඒකට අදාළව තියෙන value එකක් මේ දෙන්න පුළුවන් PHP වලදී. බලමු මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. මෙයා මම save කරගන්න ඕන 7.php කියලා. හරි. මම හදාගන්නවා මෙන්න මේ විදිහට මේ එක variable එකක් හදාගමු exam කියලා මේ විදිහට array. හරි මම මෙතනත් දෙනවා අපි දෙමු මෙතෙන්ට මොකක් හරි අපි දෙමු මම මෙතන book කියලා දෙන්න. book කියලා දීලා මම මෙතෙන්ට දෙනම් PHP book කියලා. programming කියලා දෙමු. font කියලා දීලා අපි මෙයාට දෙමු කරමු apple කියලා දෙමු. laptop කියලා දීලා අපි මෙයාට දෙමු Toshiba කියලා. හරි
මේකට කියන්නේ ඇසෝසියේටිව් ඇරේ එකක් කියලා මම කියන්න බැරුණා ඉදාගම විදියට ඇසෝසියේටිව් ඇරේ හරි මේ ඇරේකදී අපි මෙයාව අවුට්පුට් එකක් ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉකෝ කියලා අරගෙන මෙයාව ක්ලෝ කර ගන්න ඕනේ මේ අපේ ඇරේගේ නේම් එක exam ඊට පස්සේ අපි මෙන්න මේ හදාගත්ත මෙන්න මෙතන හදාගත්ත නේම් එක තමයි මෙතනදී කෝල් කරන්න ඕනේ. එයාව කෝල් කරන්නේ මෙන්න මේ විදියට. අපි දැන් book කියලා හදාගත්ත කියලා හිතන්න. එතකොට අපි අර කලින් කරේ ඉන්ඩෙක්ස් එක මේව කරගෙනනේ. අපි මෙතනදී කරන්නේ මෙන්න මේ දීපු නේම් එක මෙන්න අපි කෝල් කරගන්න එක. හරි. මේව සේව් කරගෙන අපි බලමු කොහොමද මේ වැඩ කරන්නේ කියලා. මෙතන එරර් එකක් ආවා මේ මෙතන කමා එන්න ඕනේ තැන මට පොඩක් වැරදිලා සෙමිකෝලන් වලලා තියෙනවා අපි ඒ සියරම කමා ටිකක් කරගමු හරි මෙන්න දැන් ප්‍රෝග්‍රෑමින් කියලා ආවා ප්‍රෝග්‍රෑමින් කියලා ආවේ දැන් අර බුක් කෙනාගේට තියෙන වැලියු එක තමයි මේ විදිහට ආවේ හරි දැන් අපි ඕනනම් අපිට පුළුවන් වාඩම්ප එකක් දාලා මෙන්න මේ විදිහට මේව බලන්න මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් ඉස්සෙල්ලා මෙතන තිබ්බේ ඉන්ඩෙක්ස් එක. හැබැයි දැන් තියෙන්නේ අපි දීපු අර නේම් එක. බුක් කෙනාගේ ස්ට්‍රින්ග් ටයිප් එකේ තියෙන ප්‍රෝග්‍රෑමින් කියන වැලියු එකේ ස්ට්‍රින්ග්ස් 11ක් පාවිච්චි වෙලා තියෙනවා. කියන්නේ මේ තනි අකුරු 11ක් පාවිච්චි වෙලා තියෙනවා. ඊට පොන් කියන ලොකේෂන් එකේ Apple කියලා සේව් වෙලා තියෙනවා ස්ට්‍රින්ග් වලින් ස්ට්‍රින්ග්ස් 5ක් පාවිච්චි වෙලා තියෙනවා මෙතනදී. හරි. අන්න ඒ විදිහට තමයි මේ array එක වැඩ කරන්නේ. මේ array එකත් ගොඩක් වැදගත් වෙන තැන් තියෙනවා අපිට web development කරන්න. හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ for each loop එක පාවිච්චි කරලා කොහොමද මේ අපේ array එක අපේ වෙබ්සයිට් එකේ පෙන්වන්න කියලා. හරි. නිමෙක් යමු. මම මේව 8.php කියලා සේව් කරගන්න. හරි. මෙතනදී මම කතා කරන්න යන්නේ මෙන්න මේ for each loop එක ගැන. හරි. අපි හදාගමු variable එකක්. හරි. දැන් මේක ඇතුලේ තමයි අපි සේරම දේවල් ටික දෙන්නේ. අපි දෙමු lion කියලා. Lion is animal. Comma. Kiwi. Kiwi is bird. Dog. Dog is animal. හරි. එන්න මේ විදිහට දීලා අපි බලමු කොහොමද for each එකෙන් අපි මේ වැඩක් ගන්න කියලා. හරි. for each කියලා මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න ඕනි. ඊට පස්සේ අපි දෙන්න ඕනි අපේ array එකේ name එක. type. හරි. ඊට පාවිච්චි කරන වෙන as කියන command එක මේක PHP වල තියෙන එකක්. type as මෙන්න මේ විදිහට අපි දෙනවා $. මම මේව රන් කරලා පෙන්නන්න. ඊට පස්සේ මම විස්තර කරන්න. අපි දෙමු 80.php කියන එක.
ඕකේ මෙන්න මෙතන පොඩි error එකක් මෙන්න මේක ඉතාලියක් වගේ එන්න ඕනි කෑල්ල නැති වෙලා තියෙනවා. ඒකයි මේ error එකකින් කියවෙන්නේ. හරි. Lion is animal, kiwi is bird, kiwi is with, dog is animal. මෙන්න මේ විදිහට loop වෙලා තියෙනවා. මේ loop එක තව ටිකක් පැහැදිලිව පේන්න break එකක් දාගමු මෙන්න මෙතෙන්ට. හරි ඔයාලට මෙන්න මේ විදිහට පේනවා දැන් මේකේ lion කියන්නේ animal කියලා අපිට පෙන්වලා තියෙනවා. kiwi bird, dog is animal. හරි. එතන මේ key සහ value කියලා අපි ගත්තේ key එක වෙන්නේ මෙන්න මේ lions, kiwi and dog. මෙන්න මේ කොටස් ටික තමයි මේ key එක විදිහට පාවිච්චි වෙන්නේ. ඒතර මේ වගේ තියෙන values ටික animal, bird, animal කියලා තියෙනවා. එතකොට අපිට මෙතන අපි එකෝ එක අරන් තියෙන්නේ key is a value. ඒ කියන්නේ lion කියන එකට අදාළව මෙයා මෙතනින් print වෙනවා, is a value එකට අදාළව animal කියන එක නා print වෙනවා. හරි මෙන්න මේක තමයි මෙතනදී මේ ලස්සන loop වෙලා අපිට ඇවිල්ලා තියෙන්නේ. for each loop එක. මේ for each loop එකත් ගොඩක් වැදගත් වෙනවා. මේක හොඳට practice කරන්න ඕනේ තව උදාහරණ කරලා. අපි තව for each එකකින් තවත් අපි මේ example එකක් කරමු. මම මේක මෙහෙම erase කරගන්න. අපි ගමු marks ටිකක් loop කරගන්න විදිහ. type array හරි මෙතනින් දෙමු මේ නිමල් කියන කෙනා ගන්නවා මාක්ස් 53ක්. සුනිල් කියන කෙනා ගන්නවා මාක්ස් 68ක්. නුවන් ගන්නවා 99ක්. හරි අපේ ලූප් එක ඉවරයි මෙතනින්. අපේ array එක ඉවරයි මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ අපි බලමු for each එක දාලා කොහොමද මේව print කරගන්නේ කියලා. අර විදිහමයි type කියලා දෙන්න ඕනි. type කියන්නේ මේ array එකේ නම. ඊට පස්සේ as අපි දෙන්න ඕන අපේ key එක. ඊට පස්සේ value එක. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට echo කරගමු. $key is a value. මෙතනදී වෙන්නේ මේ key වලගේ කියන්නේ නිමල් is 53 අන්න ඒ විදිහට පෙන්නනවා. හරි සේව් කරගෙන අපි run කරගමු. .8.php නිමල් is 53, sunil is 68, one is 99. මෙතනදී මේක තනි line එකකට මේ වුණේ මෙතනින් අපි break එකක් දීපු නැති හින්දා. අපිට පුළුවන් මෙයාව H3 වගේ size එකකින් පෙන්නන්න. ඒ වගේ මේ H3 size එක මෙතනින් close කරන්න පුළුවන්. මෙයාට අපි දෙමු font color එකක් green වලින් දෙමු. එයාගේම font color එක අපි close කරලා දාමු. හරි මෙන්න මේ විදිහට දැන් අපිට පෙන්නනවා නිමල් is 63, sunil is 68, nuwan is 99. හරි මෙන්න මේ විදිහට for each එකක් පාවිච්චි කරලා අපේ loop එක අපේ website